කියන්න පළවෙනි වාක්‍යය. මූ බල්ලෙක්. ඒතකොට කොහොමද දෙන්නේ? මූ ඉදු ඔරු නායි. මූ බල්ලෙක්. ඇයි ඔරු දැම්මේ? ඇයි ඔරු දැම්මේ? ඔරු කියන පදේ දැම්මේ? බල්ලා කියන පදේ එකක් කියන අදහස ගන්න ඔරු කියන පදේ. ඔරු කියන්නේ ඔන්රු කියන එකේ අනුත්ත පදේ. ඔන්රු කියන එකම තමයි. හැබැයි අපි ඔරු විදිහට ගන්න. හරි? එතකොට බල්ලෙක් නායි. එතකොට දැන් බල්ලා මූ බල්ලෙක් කියලා තියෙන්නේ. එතකොට ඉදු ඔරු නායි. සිංහල භාෂාවේ අල්කායන් නගනාවට දෙමළ භාෂාවේ මෙතන භාවිත කරන්නේ අපි ඔරු කියන එක පහට අල්කායන් ඔරු කියන එක ගන්නවා පදයේ මුලට. හරිද? දැන් ඕක බැයිද ඔන්රු භාවිත කරලා ලියන්න. ඔන්රු කියන එක භාවිත කරලා ලියන්න බැයිද? එහෙමත් ලියනවා. ඒ ලියන්නේ මෙහෙම. හැබැයි එතනදී ඔන්රු කියන පදයේ මුල ලියන්නේ නැහැ. බල්ලෙක් කියලා කියද්දි ඔරුනායිනේ. එතකොට ඔන්රුනායි කියන්නේ කියලා ලියන්නේ නැහැ. හරිද? පැරණි පොත්පත්වල ලියලා තියෙනවා. මේ වචනේම ඔන්රු කියන එක භාවිත කරලා එතකොට නායි ඔන්රු කියලා තමයි ගන්න. පැහැදිලිද? නායි ඔන්රු. එහෙම කාට හරි ඔන්රු කියන එක භාවිත කරන්න ඕන කියලා වගේ එකක් තියෙනවා නම් අර විදිහට ගන්න පුළුවන්. හැබැයි පදයේ කොහාට දාන්නේ? පදේ අගට දාන්න. හරිනේ? ඒ වාක්‍ය හරිද? ඉදුවරු නායි. ඊළඟ වාක්‍යෙ මොකක්ද තියෙන්නේ? ඇහුන්නේ? බල්ලාට වලිගයක් ඇත. බල්ලාට වලිගයක් ඇත. කොහොමද ගන්නෙ? බල්ලා නායි සම්ප්‍රදාන විභක්ති පත් එකතු කරලා නායිකු ඊට පස්සේ වලිගයක් ඇත. ඔරු වාල් කියලා කියනවා වලිගයට. එතකොට ඔරු වාල්. ඔව් ඉරුක්කින් රදු කියන්නත් පුළුවන්. නැත්නම් අපිට උල්ල කියන පදේ භාවිත කරලා උල්ලදු කියන්නත් පුළුවන්. ඇයි උල්ලදු කියලා එකක් උල්ලදු කියලා අද වලින් අවසන් කරේ? වලිගයක් තියෙන එකයි. එතකොට එහෙනම් වලිගය කියන්නේ අදු කියන කතුරට අයිති වෙන්නේ. එහෙනම් අදු වලින් අවසන් උල්ලදු. හැබැයි බැරි වෙලාවත් වලිග තියනවා වගේ වාක්‍යයක් ආවම උන්ට වලිග ඇත. ඉරු නම් ඉරුක්කින් රණ. ඊට වඩා මේ උල්ල කියන පදේ ගැලපෙන විදිහට. හරි. උල්ලන අන කියන ප්‍රත්‍යය එකතු කරලා අපි ගන්නවා උල්ලන කියන. හරිද? ඒක බහුවචන වුණා. දැන් ඔය වගේ වාක්‍යයකදී ඔය වගේ නිකම් පොඩි දෙයකදී අපිට පුළුවන් ඔය දෙකම ඒක වචන බහුවචන දෙකම නැති. ඒ කියන්නේ අඟවන්නේ නැති පදයක් අපිට ඕනනම් භාවිත කරන්න පුළුවන්. මොකක්ද ඒ පදේ? උණ්ඩු කියන පදේ භාවිත කරන්න පුළුවන්. එතනදී උණ්ඩු කියන පදේ භාවිත කරනකොට ඒක වචන බහුවචන කියලා වෙනසක් හොයන්නේ නැහැ. පැහැදිලිද? එතකොට එහෙනම් ඕනනම් නායිකු ඔරු වාල් උණ්ඩු කියලා ලියන්නත් පුළුවන්. ඊට වඩා හරි එහෙම ලස්සනයි. හරි. ඊළඟ වාක්‍යෙ මොකක්ද තියෙන්නේ? ඇහුන්නේ? වලිගය දිගයි. එතකොට වලිගය වාල් දිගයි. ඔව්. ඇයි නීලමාන කියන්නේ දිග කියන පදේ නාම විශේෂණය. නීලමානදු කියලා ගත්තේ. ඔව් කතරු මොකද්ද? මේක ආයත් වෙන්නේ වලිගයනේ. එහෙනම් වලිගය ආයත් වෙන්නේ අදු කියන කතරුවට. එහෙනම් නීලමාන ධන අදු. නීලමා නදු. බැරි වෙලාවත් වලිග දිගයි වුණා. දැන් මොකද කරන්නේ? ඔව් නාම විශේෂණය අගට අපි කතරු එකතු කරනවා. නීලමාන ධන අවේ. එතකොට නීලමාන වෙයි. පැහැදිලිද? තේරුණාද කියන්නේ? ඒක වචන වුණොත් පහත් කුලයේ ඒක වචන පදයක් නම් නීලමානදු. හරි? නැත්තම් නීලම් බහුවචන නම් නීලමාන වෙයි. දැන් ඕක අනිත් නාම විශේෂණයකට අපි ගමු. අලහාන කියන නාම විශේෂණය ගමු. එතකොට ඒක වචන නම් අලහාන ධන
adu alahanadu ඊළඟට අවෙයි ගත්තොත් අලහාන දන අවෙයි මොකද වෙන්නේ අලහාන වෙයි වෙන්නේ එතකොට එහෙමනම් මෙහෙම ගත්තොත් මම කියනවා ඇය ලස්සනයි කොහොමද කියන්නේ අවල් අලහා අලහාන දන මොකක්ද දෙන්න ඕනේ කත්රුමයි එකතු කරන්නේ අලහාන වල් අලහාන දන අවල් එතකොට අලහාන වල් පැහැදිලිද දැන් අපි ගත්තොත් මං ගන්න තාත්තා ලස්සනයි තාත්තා වගේ පදයක් අපි අවර් කියන කතරු යට කරගන්නවා එතකොට අප්පා අලහාන වර් දැන් ඊළඟ දවසේ මම ওই වගේ පොඩි පොඩි වාක්‍ය පළවෙනි පැය වාක්‍ය ඇතුළේ දෙනකොට ඕවා කියන්නේ හරි ඕවා කියන්නේ ඕවා වරද්දන්න බෑ හරිද බල්ලා ලස්සනයි කිව්වොත් නායි අලහානදු බල්ලෝ ලස්සනයි නායිහල් අලහාන වේ හරිද එහෙනම් තේරුණාද එතකොට දැන් බල්ලා ලොකුයි විශේෂණය මොකද්ද පෙරිය නාම විශේෂණවල විශේෂ ලක්ෂණයක් තියෙනවා මොකද්ද බහුතරයක් නාම විශේෂණ අවසන් වෙන්නෙම කියන උච්චාරණය පෙරිය සිරිය නීන්න අලහාන අලහු ප්‍රകൃතිය අපි ඒක නාම විශේෂණයක් කරගන්නවා ආන එකතු කරලා ඉස්සරහට මම කතා කරනවා එතකොට අලහාන වට්ටමාන සදුරමාන නීලමාන වලින් අවසන් එනිසා අපිට මේවා සංදි කරගන්නත් පහසුයි එතකොට අපි ගත්තොත් එහෙනම් පෙරිය බල්ලා ලොකුයි නායි පෙරිය දන අදු නායි පෙරියදු බල්ලෝ ලොකුයි නායිහල් පෙරිය වෙයි පැහැදිලිද තේරුණාද කියපිට ඒක තේරුණානේ හරිනේ එතකොට නාම විශේෂණයක් පදයක අග යෙදෙනවා නම් විශේෂණයේ අගට කර්තෘ එකතු කරලා තමයි අපි අවසාන පදයක් විදිහට තියන්නේ. එතකොට වඩා නැවත ඒ වාක්‍ය කියන්නේ. ඇහුනේ. වලිගේ දිගයි. එතකොට වාල් නීලමානදු. හරිද? ඊළඟට ඌට කකුල් හතරක් ඇත. ඌට කකුල් හතරක් ඇත. ඌට අදට්කු අද එහෙම දාන්න බෑ. එහෙම දාන්න බෑ. ඔයා අද අලුත් නිසා ඒ විභක්ති ප්‍රත්‍ය ඒවා කියලා නෑනේ. අද අලුතෙන් ආවේ. ඒතකොට මම මේ විභක්ති ප්‍රත්‍ය සංදි වෙන විදිහ විභක්ති වෙන විදිහ මම කියලා දෙනවා ඊපස්සේ. හරිද? එතකොට අදට්කු තමයි පද. අදට්කු ඌට नांगु कालहल ඔව් නාංගු කාල්හල් මොනවද තියෙන්නේ වලිගෙන තියෙන්නේ කකුල්නේ තියෙන්නේ එතකොට බහු වචනයි ඉරුක්කෙන් රන නැත්තම් උල්ලන උල්ලන එහෙම නැත්තම් උණ්ඩු ඊළඟට බල්ලා බුරයි නායි කුරේකින් රතු කියන්න පුළුවන් දැන් මේ වෙලාවේ පුරනවා නම් නැත්තම් බල්ලා පුරන සතෙක් කියලා කියනවා. නිතරම පුරන සතෙක් කියලා කියනවා නායි කුරේක්කෝ. හරි. හරි ලියාගත්තා. ඊළඟට මගේ සුරතලා බල්ලෙක්. කොහොමද අපි කියන්නේ? එනදු සෙල්ලම් පිරාණි ඔරු නායි. එනදු සෙල්ලම් පිරාණි ඔරු නායි. එතන නම් මගේ සුරතලා බල්ලෙක්ගේ එනදු සෙල්ලම් පිරාණි එනදු සෙල්ලම් පිරාණි ඔරු නායි කියන්න අවශ්‍ය නැහැ. එනදු සෙල්ලම් පිරාණි නායි කියලා තිබ්බත් ඇති ප්‍රමාණවත්. නමුත් ඉතින් දැම්ම කියලා ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රත්‍යයන් ඕන හැටි භාවිත කරන්න. ඊළඟ උගේ නමට උගේ අදන් අදන් පෙයර්
අදන් පෙර් ටොමි ගේ නම ටොමි හරිද එච්චරද හරි දැන් ඔය මුල් පැය භාගයක් තුලත් අපි ඔය වගේ දැන් ඔය සරල වාක්‍ය ටිකක් දුන්නේ ඔය සරල වාක්‍ය ටික දෙන්නේ ඇයි ඔය වාගේ චූටි තැන් මතක් වෙන්න හරි මොනවා තිබ්බත් වැඩක් නැහැ රචනාව ලියා ගන්න බැයි නම හරිද දැනුම කොච්චර තිබ්බත් වැඩක් නැහැ පේපර් එකේ රචනාව ලියා ගන්න බැයි නම. ඒ කියන්නේ දෙවෙනි කොටස පළවෙනි පේපර් එක ඇතුලේ මොනවා කරත් වැඩක් නැහැ ලකුණු 40 වෙනි උඩරිම යන්න පුළුවන්. එස්සේ එකකට විතරයි යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට එස්සේ එකකින් අපිට අවුරුදු දෙකක් O level වලට ඉගෙනගෙන එස් එකක් කරා වැඩක් නැහැ. තේරෙනවද මම ඔයාලට කියන්නේ? අවුරුදු දෙකක් ඉගෙනගෙන එස් එකක් කරන් වැඩක් විභාග පාස් වෙනවා කියන එක මහ දෙයක් නෙමෙයි. හැබැයි රචනා පේපර් එකට යනකොට ඔයාලා රචනාව ලියන්න ඕන. රචනාව ලියන්න වෙන්නේ ඔයාලගේ දැනුම. හරි. රචනා ගේස් කරලා අරයා කියයි මෙයා මේක එනවා මරක එනවා මේක එනවා කියලා ඒ වලට අහු වෙන්න එපා. හරි. ඒක අනුමානයක්. ඒ අනුමානය ආවේ නැත්තම් මොකද කරන්නේ? එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. අනුමාන වලට යන්න එපා. විභාගයකට යන්නේ ඔයාලා. අනුමාන වලට යන්න එපා. පැහැදිලිවම රචන ඔයාට ඕන වාක්‍යවා ලියන මට්ටමට ව්‍යාකරණ ටික අපි හදාගෙන වචන ටික හදාගෙන කියනවා හරි. හරිද? එතකොට රචනාව ලියන්න පුළුවන් කියන්නේ ලියුම ලියන්න පුළුවන්. ඒකේ අන්තර්ගතේ කොහොම ආවත් අපිට ලියන්න පුළුවන්. හරි. ඔයාලා ඔය දැන් O level දෙමළ කරන ළමයි පයේ ඉන්නේ ඔය දෙකට. එතකොට ලියුම ආකෘතිය විතරනේ වෙනස් වෙන්නේ. තව තියෙනවා කතා කරන්න දේවල් තියෙනවා ලියුමට රාජකාරී ලිපි සහ පෞද්ගලික ලිපි සහ පෞද්ගලික ලිපි වල තියෙනවා කතා කරන්න දේවල්. ඒක වෙනයි. හරි. නමුත් අපිට අන්තර්ගතේ ලියා ගන්න. අන්තර්ගතේනේ බය උතන තියෙන්නේ. හැමෝටම දෙන්න. O level දෙමළ කරපු ළමයින්ට ඇඩ්‍රස් ටික දාලා ලියුමේ ආකෘතිය හදා ගන්න බැයි නම් ඒක ඉතින් ඒ ළමයා ෆේල් වෙන එක වඩාත් හොඳයි. එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් අන්තර්ගතයේ ලියන්න පුළුවන් වාක්‍ය හදා ගන්න පුළුවන්. හරි. ඊළඟට ආරාධනා පත්‍ර හෝ වේවා නිර්මාණාත්මක ලේඛනයේ කොටස් ටිකට අනිවාර්යෙන් වාක්‍ය නිර්මාණය කරන්න ඕන. ඊටත් අමතරව පින්තූරය විස්තර කරන්න. පින්තූරය විස්තර කරන්න අපි ගාව වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් අපි ඔය රචනාව චෝටි දැන් හදාගෙන යනවා. දෙවෙනි කොටසටම මහන්සි වෙමු. හරි. කෙටි ප්‍රශ්න අපි දැන් මේ පොත ඇතුලේ විතරක් කෙටි ප්‍රශ්න 500ක් තියෙනවා. හරි මේවා මේ පාස් පේපර් වල පොත් ඒවා නෙමෙයි ඈ. හරි කොහෙන්වත් ගත්තා නෙමෙයි. මේකේ තනිකරම කෙටි ප්‍රශ්න 500ක් තියෙනවා. මේකේ දැන් ගත්තාම විරුද්ධ පද මුලින් දීලා තියෙනවා. විරුද්ධ පද මම දීලා ඊට පස්සේ ප්‍රශ්න 50ක් දීලා තියෙනවා. දැන් සමාන පද දීලා සමාන පද වල ප්‍රශ්න 50ක් දීලා තියෙනවා. හරිද? එහෙම තියෙන්නේ. එහෙම හැම එකටම විස්තර කරලා තියෙන්නේ. හරි? හරි එහෙනම්